මේක මචං අද මට ආපු ඩිස්කවරි 135 එකක්. මේකේ බෝර් එක කරන්න තමයි ගැලවි මචං දුම දානවා ඉවරයක් නැහැ. බලනකොට මචං මේක තුන්වෙනි පාරටත් බෝර් එක කපලා මෙහි බයිසිකල් ඉතින් ටිකක් වැඩිපුර දුවන බයිසිකල් තියෙන මොකද කඳු පල්ලම් වැඩි. බරත් අදින වැඩි. බරටම තමයි බයිසිකල් මෙහි පාවිච්චි වෙන්නේ. ඒ හින්දා ඉතින් මචං ඉක්මනට බෝර් යනවා මෙහි. මේක ඉතින් මම බෝර් එකක් තියන්නේ මචං කම්පැනි බෝර් එකක් තමයි තියන්නේ. අනිවාර්යෙන් ඔයාලට කරන්න ඕන දෙයක් තමයි මේ පෙදර් තියෙන බයිසිකලයේ පෙදර් දෙක අනිවාර්යෙන් නැතුව හයි කරන කට්ටියන මෙන්න මේ පෙදර් අනිවාර්යයි. මොන බයිසිකලයක ගැලුවත් බෝර් එකට දෙකයි හෙඩ් එකට දෙකයි පෙදර් හතරක් එනවා. හවුසින් වලටත් එනවා. ඒවා අනිවාර්යෙන් ඔයාලා හරියට මේට හැල්ුණා නැති වුණා කියලා දාන්න එපා. නැති එකට හොයලා හරි දාහල්ලා. ඒකෙන් ඔයිල් ලීක් වෙන්න ප්‍රධාන හේතුවක්. ඊට පස්සේ මචං මේක ඇවිල්ලා පිස්ටන් එක දාගනිද්දී ලොක් දෙක හරියට දාගන්න රිම්ස් ටික ඉතින් කම්පැනි පිස්ටන් එක එනකොට දාලම තමයි එන්නේ. ඒව කරකවන්න නැතුව ඒව දාගනි. ඊට පස්සේ ඉතින් මේකේ ගජන් පින් එක දානකොට ලොක් දෙක හරියට දාගනින්න. ටයිමින් චේන් ටයිමින් ගන්න අනිවාර්යෙන් කම්පැනි දාගන්න ටයිමින් ඇඩ්ජස්ට් එක නිතරම බලන්න. මේවයි හරි ඉක්මනට ටයිමින් ඇඩ්ජස්ට් වල අර දුන්න සවුත් වෙනවා ස්ක්‍රීන් එක සවුත් වෙනවා. ඒවත් මාරු කරලා දාන්න එන්ජින් එකක් හදන වෙලාවකට. ක්ලච් ප්ලේට් එක දාද්දි මම මේකේ වීඩියෝ එකක් දාන්නම් ක්ලච් ප්ලේට් එකේ වීඩියෝ එකක් දාන්නම් ක්ලච් ප්ලේට් එක දාද්දි අපේ කට්ටිය කරන මෝඩ වැඩක් ගැන. මචං මේකේ තියෙන අර හීම් ප්ලේට් එක අයින් කරලා දානවනේ 125 එකේ විදියට. එතකොට මචං මුළු බයික් එකම වයිබ්‍රේට් වෙනවා. බයික් එක යන්නෙත් නැහැ. පැලෙන දුවන බයික් එකක් 135 කියන්නේ. ඉතින් ඒක අඩු වෙනවා. ඉතින් ඇත්තටම බයික් එක දෙදරීමත් එක්ක ඒක කරන්න එපා. ක්ලච් ප්ලේට් නැති අවස්ථාවක් වුණත් ඒක කරන්න එපා. මොකද ඩිස්කවරි වලට මේ මොඩල් වලට ඕන තරම් බඩු තියෙනවා. මං ගලවපු බයිසිකල් 10ක 15ක විතර මට ඔක අහුවෙලා තියෙනවා. ඊට පස්සේ අර ඔෂර් දෙක හොයන්නත් නැහැ වෙන හක ගලවලා තියෙන්නේ. දාලා තියෙන්නේ 125 එකේ පරණ මොඩල් එකේ ක්ලච් ප්ලේට් 4. එහෙම කරන්න එපා මේ බයික් එකකට. මේ බයික් එකේ තියෙන performance ඉතින් දාන්න එක හදන්න. මේ විදිහට මම ටයිමින් චේන් එක අපි ඉතින් ලේසි වෙන්න උඩට ගන්න නූලක් ගැට ගහලා තව මේකට ක්‍රම දෙනවා. ඉතින් එක එක විදිහට කරනවා. උඩට ලේසි විදිහට කරගනින්න. ඒක කිසි ගැටලුවක් නැහැ. ඉතින් මචං මෙන්න මෙහෙම බෝර් එක පස්ස ගන්න මහා අමාරු දෙයක් නෙමෙයි. ඉතින් පැකින් එකට ගම් දාන්න යන්න එපා. වණ කරන්න එපා. ගම් දාලා තද කරනකොට මචං චෝර පයින්නවා. ඒක තමයි බලගෙන තව මෝඩ වැඩක්. ඉතින් මචං මුළු සරණයි.